ශුක්‍ර ධාතු වල අඩුකමක් තියෙනවා සමහර අයගේ. ප්‍රමාණය අඩුයි, සක්‍රීය භාවය අඩුයි. ඒක ඊටාත්ම රහසිගත විදියට අපි ලබාගෙන අර ශුක්‍ර ධාතු පාවිච්චි කරලා ඉවරලා IUI කියන සැත්කම් ක්‍රමය මගින් මවගේ ගර්භාෂයේ තැන්පත් කරනවා. අපි මෑතකදී ආරම්භ කළා ශුක්‍ර ධාතු බැංකුවක්. විශේෂයෙන් මේකෙන් අපි අපගේ මදසරු සායනයක් තියෙනවා. මදසරු යුවල් තමයි මව සහ පියා පැමිණෙන්නේ. එතෙන්දී ඒ යුවලට පරීක්ෂණ අපි සිදු කරනවා. ඒ පරීක්ෂණ වලින් එක පරීක්ෂණයක් තමයි පියාගේ ධාතු පරීක්ෂාව කරනවා. පියාගේ ධාතු පරීක්ෂාවේදී අපිට මේ මදසරු භාවයට හේතු වෙන 50% වගේ අපිට ලැබිලා තියෙනවා දත්ත. මවගේ හේතු 50%ක් වෙන්න පුළුවන්, 50% තාත්තගේ. ඉතින් මේ තාත්තා පරීක්ෂා කිරීමේදී මේ ශුක්‍ර ධාතු වල අඩුකමක් තියෙනවා සමහර අයගේ. විශේෂයෙන්ම මේ ප්‍රමාණය අඩුයි, සක්‍රීය භාවය අඩුයි, විවිධ රෝග කාරණා හින්දා මේ තාත්තට ඒ ප්‍රශ්නෙට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඉතින් මේ දෙදෙනාගේ දරුවෙක් ලබා ගැනීමට මේ හේතුව අපිට පිළියමක් වශයෙන් තමයි මෙම ශුක්‍ර ධාතු බැංකුව ආරම්භ කළේ. ඒතර ඒක ඊටාත්ම රහසිගත විදියට අපි ඩොනේෂන්ස් කරන අයගෙන් ලබාගෙන ඒ ටෙස්ට් ටියුබ්ස් වලට දාලා අවශ්‍ය රසායනාගාර තත්ත්ව යටතේ අපි ෆ්‍රීස් කරලා ඒ ශුක්‍ර ධාතු අපි තියනවා. ඉතින් අර වගේ යුවලක් පැමිණිලා මවගේ සියලුම කාරණා සම්පූර්ණ වුත් තාත්තගේ ශුක්‍ර ධාතුවේ අඩුව නිසා මේ යුවලට දරුවෙකු දරුපළල් නොමැතිකම. ඉතින් ඒ අවස්ථාවේදී අපි අර ශුක්‍ර ධාතු පාවිච්චි කරලා ඉවරලා IUI කියන සැත්කම් ක්‍රමය මගින් මවගේ ගර්භාෂයේ තැන්පත් කරනවා. ඊට පස්සේ අපි බලනවා කොච්චර කාලයක් මේ පරීක්ෂණ කරන මේ අම්මා ගැප් ගන්නවද කියලා බලන්න. ඒ පරීක්ෂණය කරගෙන යනවා. ඊට පස්සේ අපි දැන් පහුගිය කාලේ මේ වගේ පියවරුන් කීපයක්ම ඇවිල්ලා අපි ශුක්‍ර ධාතු මේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඉතින් මේ තාත්තා පැමිණියා වුණාට අපිට තාත්තට යම්කිසි උපදෙස් සහ පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒ තාත්තගේ අපි HIV රෝගය, ඒ වගේම හෙපටයිටිස්, ඒ වගේම VDRL සහ ඒ රෝග සහ අනිත් එක බ්ලඩ් ගෲප් අපි පරීක්ෂා කරලා ඒ තාත්තා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවද කියලා අපි වටහා ගන්නවා. ඊට පස්සේ තව මාස 3ක් ඒ තාත්තාව කියලා නැවත වරක් අපි පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඉවරලා හොඳ නම් තමයි මේ තාත්තා සුදුසු කෙනෙක් බවට පත් වෙන්නේ. එම ධාතු තමයි අපි අරගෙන මේ විදිහට අපේ ශුක්‍ර ධාතු බැංකුවේ තැන්පත් කරන්නේ. ඉතින් මේක ඊටමත්ම මේ ජාතියටත් අපි පුරවැසියන් බිහි කිරීමේ ජාතියේ ඇතරම ජාතක මෙහෙවරක් හැටියට අපි සලකනවා. ඒ වගේම දරුවෙක් නැතුව ඉන්න බොහෝ කාලයක් තිස්සේ වේදනාවෙන් ඉන්න යුවල් අපිට ලැබිලා තියෙනවා. වසර 20 ගණන් මේ විවාහ වුණාට දරුවෙක් නැති නිසා දරුපල නොමැතිව. ඉතින් ඒ වගේ යුවල කීපයක්ම මම කියන්නේ 20 ගණනක් විතර දැනටමත් අපි ගැප් ගන්න හේතු වෙලා තියෙනවා මේ අපේ බැංකුවෙන් ලබාගත් ශුක්‍රාණු ධාතු තැන්පත් කිරීම නිසා. ඉතින් මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා තමුන්නාන්සේලා කවුරු හරි මේ දායකත්වයේ ලබා දෙන්න කැමති නම් අපගේ මෙම දුරකථන අංක දෙකට කතා කරලා කාසල් වීදියේ කාන්තාර රෝහල කාර්ය මණ්ඩලය සමග සම්බන්ධ වෙන්න 267යි 2216 අනිත් එක 267යි 2217 යන දුරකථන අංක. පියවරුන් මේ දායකත්වය සඳහා කැමති කෙනෙක්ට පුළුවන් ඒ දුරකථන අංක දෙක ඔස්සේ අපි සම්බන්ධ වෙලා එතකොට අපි දෙනවා ඔබට දිනයක් සහ වේලාවක්. ඒ දිනය සහ වේලාවේදී ඇවිල්ලා මේ අපේ කාර්ය මණ්ඩලය හම්බුනාම ඒ අවශ්‍ය මම කියපු පරීක්ෂණ කරලා ඊට පස්සේ නැවත ඒ පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමත් සමගම නැවත වරක් අපි ඔබට දුරකථනයෙන් දැනුම් දෙනවා. ආයෙසරක් තව දිනයක් දෙනවා. ඒ දිනේදී ආයෙසරක් ඇවිල්ලා වෙලා ඒ ශුක්‍ර ධාතු රසායනාගාරයේ අපේ ඒ කොටසක් තියෙනවා. ඒ කොටසට පැමිණලා මේ ලබා දෙන්න පුළුවන්.